මේ ඉන්නේ සානක. ඉතින් සානකට දැන් වයසයි. දකින හැමෝටම හිතනවා සානකට පිස්සු කියලා. ඒකට අය වරදකුත් නැහැ. ගිය අවුරුදු එක්තරා දවසකදී සානකට වෙච්ච සිද්ධියකදී ඇතිවෙච්ච මානසික පීඩනය එයාට දරා ගන්න බැරි වුණා. ඉතින් මේ හැමදේම සිද්ධ වුණේ පොඩි සමන්තගේ ගෙදර ගිහිලා අලිකට පෙර කෑවට පස්සේ. පිට රට හිටපු අවුරුදු 5 මාලි මං හරි කලකිරීමෙන් හිටියේ. ඒ රටවල් වල මහ පුදුම මිනිස්සු ඉන්නේ. තම තමන්ගේ පවුල් අතරවත් එහෙම ලොකු සම්බන්ධතා නැහැනේ. ඒකට අයියා අපේ රටේ උදාහරණයක් විදිහට නිකන් අපේ පවුලම් බලන්න. මේ දෙන්න කොල්ලු දෙන්න නිවුන්නු ඊළඟට ලොකු කෙල්ල. එයා තමයි පවුලේ හැම බරක්ම දැන් අඳින්නේ. කොල්ලු දෙන්න පොඩි කාලේ ඉඳන් ඉගෙන ගත්තේද කන්නේ බොන්නේද ඔක්කොම එකට. මේ මාමට කන්න මොනවාරි ටිකක් හදාගෙන අර අලිකට පෙර ගෙඩියක් ඇති. යමා. මම අලිකට පෙර. අලිකට පෙර. බෙහෙත් ගහලා නැහැ. ඕව ගමේම. මා මාලිකට පෙර කටට දෙකට ගෙලලා ඉවර කරා. කාලේ ඉවරනම් දෙන්න මම අපි හොදන්න. බොහොම ස්තුතියි. ඕක පිඟානේ එලෙන්න කලින් ඔහොම ගිහලා හොදලා දාමු. කොහොමද දෙන්නගේ බැඳීම? පිඟාන හොදන්න යන්නේ දෙන්න එකට. ඒකනේ. හරි එකමුතුයි දෙන්නනේ. පවුලක් වුණාම ඔහොම තියෙන්න ඕනනේ. අර තෝකුන් දෙන්න නිවුන්නුනේ. මල්ලි මේ වොෂ්රූම් එක කොහෙද තියෙන්නේ? මගේ බඩ පොඩ්ඩක් රිදෙනවා. මේ ඊයරයි බිත්තර වගේක් කාලා පොඩ්ඩක් අමාරු වෙලා ඉන්නේ. අපේ පොඩි කොල්ලට ඊයේ රෑ ඉඳන් බඩ අමාරුවක්. අද උදේ 3 පාරක් ගියා. කොහොම කෙලින්ම ගිහිල්ලා අර පැත්තට හැරුණාම දකුණු පැත්තේ තියෙන්නේ කුස්සිය, වම් පැත්තේ බාත්රූම් එක. පටලවා ගන්න එපා දොරවල් දෙකම එක වගේ. අපේ කුස්සියට දොරක් හයි කරානේ. ඔය කාමරයක් කරන හිටපු කෑල්ලක් මේ කුස්සියක් කරේ. දකුණු පැත්තේ තියෙන්නේ කුස්සිය, වම් පැත්තේ බාත්රූම් එක. දකුණු පැත්තේ බාත්රූම් එක, වම් පැත්තේ කුස්සිය. පොඩි පුතා ආයි ගිහිල්ලාද? ටිකක් ඉක්මන් කරපන්කෝ. ඉඳපන්කෝ ටිකක්. අයියයි මල්ලි දෙන්නම එකම වෙලාවේ බාත්රූම් එකේ. කිව්වත් වගේ මහා පුදුම බැඳීමක් තියෙන පවුලක්නේ. ටක් ගාලා හොදපන් බං මටත් හොද ගන්න ඕන. ඒ ගමන අයියටත් බඩේ අමාරුවක්ද? මේ බලහංකො පිටිපස්ස කක්කා වගේ. ඔය පස්ස හොඳට උලපන්. අර කොළ පාටට තියෙන ටික යවන්න ඕනේ ඉතින්. ඔය මොකද බං කරන්නේ? උලන්න බැරි නම් දියම් බං උල්ලලා දෙන්න. මේවා හොදලා පුරුදු නෑ බං දැන්. ඇමරිකාවේ ඉන්නකොට මෙහෙම හොද හිටියේ. පොඩ්ඩක් මොනවා හරි ගෑවුනා නම් පිහිදලා දැම්මා. පොඩි එකාට මේ ටික කාලෙට පස්ස හොදන හැටිවත් මතක නෑ. මචං බැංකුවේ ඉන්නේ මැනේජර් මහත්තයා ආයෙත් එළියට යනවා වගේනේ හදන්නේ. ආයේ යනවා වගේද? දැම්ම සල්ලි ටික දාන්නද? අවුලක් නෑ. උඹ දාපන්කෝ මම බලන් ඉන්නම්. උඹ දාපන් මම බලන් ඉන්නම්. මොන જાති සහෝදරකමක්ද යකෝ මේ? මාමේ පොඩ්ඩක් යන්න දෙනවද? මගෙත් පාඩ පොඩ්ඩක් හිතනවා වගේ. මොකක්ද යකෝ මේ වෙන්නේ? මේ තියෙන්නේ. යාගේ බඩටත් හරි වගේ. මල් පොඩක් එහාට දෙන්න. අන්න අරක ඇතුළට ගියා. තාත්තට කටරඬුව ගේන්න කියන්න. අංකල් මේ තාත්තට කටරඬුව පොඩ්ඩක් ගේන්න කියනද මේ මූඩියක් හිලස්ස හිර වෙලා. Acabou.